ලෝකයේ බලවත්ම ජාතීන් තමන්ගේ හමුදා ශක්තිය පෙන්වන්න අභ්‍යවකාශය ජයගන්න ඩොලර් බිලියන ගාණක් වියදම් කරද්දි උත්තර ධ්‍රවයේ ඝන අයිස් තට්ටු අතරේ තියෙන පාළු කන්දක් ඇතුළට වෙලා කට්ටියක් ලෝකේ වටිනාම වස්තුවක් රහසේම හංගනවා. මේ ගොඩනැගිල්ලට ඇතුල් වෙන ලෝකේ ඉන්න ප්‍රබලම ජනාධිපතිවරයෙකුටවත් ඩොලර් බිලියනපතියෙකුටවත් ලේසියෙන් අවසර ලැබෙන්නේ නැහැ. බැලූ බැල්මට හිම කන්දක් මැදින් මතුණු පිටසක්වල යානයක් වගේ පේන මේ අద్భుත දොරටුවෙන් ඇතුළට ගියාම දකින්න තියෙන්නේ රත්තරන්වත් සල්ලිවත් ආයුධවත් නෙවෙයි. හැබැයි මේ කන්ද ඇතුලේ තියෙන දේවල් වල වටිනාකම රත්තරන් වලට වඩා 10 ගුණයකින් වැඩි. හදිසියේවත් දරුණු න්‍යෂ්ටික යුද්ධයක්, විශාල උල්කාපාතයක් කඩා වැටීමක්, එහෙමත් නැත්නම් අපි නොහිතන විදිහේ ගෝලීය වසංගතයක් හරි දරුණු දේශගුණික විපර්යාසයක් හරි ඇවිත් මුළු ලෝකෙම විනාශ වෙලා ගියොත් ඉතුරු වෙන සුළු පිරිසගේ ජීවිතය සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ මේ අයිස්කන්ධ ඇතුලේ තියෙන දේවල් මතයි. අපි අද කාලේ ගොඩක් කතා කරන්නේ අනාගතේ එන්න පුළුවන් કૃතිම බුද්ධිය වගේ දේවල් ගැන උනත් කන්න කෑම ටිකක් නැති වුණොත් මේ මොන තාක්ෂණයේ තිබිලත් වැඩක් නැහැ. අද අපි කතා කරන්නේ සමස්ත මනුෂ්‍ය වර්ගයේම අනාගතය වෙනුවෙන් නිර්මාණය කරපු ලෝකයේ ආරක්ෂිතම ස්ථානය. එහෙමත් නැත්නම් ඉස්සෝල්බාඩ් ග්ලෝබල් සීඩ් වෝල්ට් කියන අద్భుත බංකරය ගැන වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද මේ කතාව ASCII ඔයා කිසිම දවසක අහලා නැති ඇඟ කිලිපොලා යන කතන්දර කිහිපයක්ම හැංගිලා තියෙනවා. අංක 1 උත්තර ධ්‍රවයේ අයිස්කන්ධක් යට තියෙන රහස. මේ බංකරේ පිහිටලා තියෙන ලෝකෙ ඉතාමත් හුදකලා ඒ වගේම අතිශය කටුක පරිසරයක් තියෙන ප්‍රදේශයක. නෝර්වේ රාජ්‍යයට අයිති ඉස්සෝල්බාඩ් කියන දූපත් සමූහයේ තියෙන ස්පිට්බර්ගන් කියන දූපතේ තමයි මේ දැවැන්ත ව්‍යාපෘතිය නිර්මාණය කරලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ පිහිටලා තියෙන උත්තර ධ්‍රවයේ ඉඳන් කිලෝමීටර් 1300ක් වගේ දුරකින්. මේ ප්‍රදේශය කොච්චර දුෂ්කරද කියනවා නම් අවුරුද්දේ මාස ගාණක් යනකම් මේ ප්‍රදේශයට හරියට හිරු එළියක් වැටෙන්නේ නැහැ. ඒ වගේම මුළු දූපතේම ඉන්න මිනිස්සු ගේ ප්‍රමාණයට වඩා වැඩි හිමවලසුම් ප්‍රමාණයක් මේ අවට ජීවත් වෙනවා කියලායි වාර්තා වෙන්නේ. ලෝකයේ මෙච්චර තැන් තියෙද්දි ඇයි මේ වගේ අයිස්කන්ධයක් යට මේ බංකරය හැදුවේ කියන එකට ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනවා. පළවෙනි දේ තමයි භූවිද්‍යාත්මකව මේ ප්‍රදේශය ලෝකයේ තියෙන ස්ථාවරම කලාපයක් වීම. භූමිකම්පා, ගිනිකඳු පිපිරීම වගේ ස්වාභාවික ආපදා මේ ප්‍රදේශයට ඇතිවීමේ අවදානම ඇත්තෙම නැති තරම්. අනිත් කාරණය තමයි මේ දූපත 1920 දී අත්සන් කරපු ජාත්‍යන්තර කිවිසුමකට අනුව සම්පූර්ණයෙන්ම මිලිටරි හරණය කරපු කලාපයක්. ඒ කියන්නේ කිසිම රටකට මේ ප්‍රදේශයේ හමුදා කඳවුරු හදන්නවත් යුදමය කටයුතු කරන්නවත් නීතියෙන් අවසරයක් නැහැ. ඒ නිසා මොන ලෝක යුද්ධයක් ආවත් මේ බංකරයට කිසිම මිසයිල් ප්‍රහාරයක් එල්ල වෙන්නේ නැහැ කියන සහතිකය ලෝකයටම තියෙනවා. ඒ වගේම මේ බංකරයේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 130ක් කුසින් පර්වතය ඇතුළට වෙන්න පිහිටලා තියෙන නිසා ගෝලීය උණුහුම වැඩි වෙලා ලෝකයේ තියෙන ඔක්කොම අයිස් දී වෙලා ගිහින් මුහුදු මට්ටම උපරිමයෙන් ඉහළ ගියත් මේකට වතුර පිරෙන්නේ නැහැ. මේ හැම දෙයකටම වඩා වැදගත්ම දේ තමයි කන්ද ඇතුලේ තියෙන පර්මෆ්‍රොස්ට්, එහෙමත් නැත්නම් මිස්තීර තුහින තත්ත්වය. ඒ කියන්නේ මේ පොළව අවුරුද්ද පුරාම ස්වාභාවිකවම මිදිලයි තියෙන්නේ. මේ ස්වාභාවික ශීතකරණය තමයි මේ බංකරයේ තියෙන ලොකුම ආරක්ෂාව. අංක 2 රත්තරන් වලට වඩා වටිනාකමක් දෙන කළු පෙට්ටි. මේ බංකරය හරියටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න අපි අපේ කෑම පිගාන ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. අපේ ලෝකේ ජනගහනය අද වෙද්දි බිලියන 8 ඉක්මවලා ගිහින් මේ දැවැන්ත ජනගහනයට කන්න දෙන්න නම් ලෝකේ කෘෂිකර්මාන්තයේ කිසිම බාධාවකින් තොරව සිද්ධ වෙන්න ඕනේ. හැබැයි අද වෙද්දී අපේ ආහාර වලින් 160කට වඩා හැදිලා තියෙන්නේ වී, තිරිගු සහ බඩීරිගු කියන ප්‍රධාන භෝග තුනෙන් විතරයි. මේ වගාවන් වල ජානමය විවිධත්වය අද වෙද්දී ගොඩක් අඩුයි. ඉතිහාසය දිහා බැලුවොත් 1840 ගණන් වල අයර්ලන්තයේ අලවගාවට ආපු දරුණු දිලීර රෝගයක් නිසා ලක්ෂ ගාණක් මිනිස්සු බඩගින්නේ මැරුණා. ඒකට හේතුව වුණේ මුළු රටේම වවල තිබුණේ එකම වර්ගයක අලජාතියක් වීම. යම්කිසි විදිහකින් අදත් අලුත් ශාක රෝගයක් ඇවිත් ලෝකයේ තියෙන ප්‍රධාන වී වර්ග හරි තිරිගු වර්ග හරි ඔක්කොම එකපාරට විනාශ වෙලා ගියොත් මුළු ලෝකයටම අත්වෙන්නේ ඒ ඉරණමම තමයි. අන්න ඒ වගේ වෙලාවකට නැවතත් ලෝකේ කෘෂිකර්මාන්තයේ බිඳුවෙන් පටන් ගන්න අවශ්‍ය කරන අවසාන උපස්ත පිටපත, එහෙමත් නැත්නම් අල්ටිමේට් බෑකප් එක තමයි මේ බංකර ඇතුලේ ගබඩා කරලා තියෙන්නේ. මේ වෙද්දි ලෝකේ රටවල් 100 ගණනකින් ගෙනාපු විවිධ භෝග වර්ගවල බීජ සාම්පල මිලියන 1.2කට වඩා මේ බංකර ඇතුලේ තියෙනවා. ලෝකයේ අවුරුදු දහස් ගණනක කෘෂිකාර්මික ඉතිහාසය මේ බංකර ඇතුලේ ඉතාමත් සුරක්ෂිතව නිදාගෙන ඉන්නවා. ලංකාවට ආවේනිකුණු පාරම්පරික වී වර්ග සහ වෙනත් භෝග වර්ගවල බීජ පවා මේ බංකරය ඇතුලේ අදටත් ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන්නේ. අංක 3 බංකරයේ අති නවීන ආරක්ෂක පද්ධතිය. මේ ගොඩනැගිල්ල සැරසුම් කරලා තියෙන විදිහ ඇත්තටම විස්මිතයි. කන්දෙන් එළියට පේන්න තියෙන කොන්ක්‍රීට් දොරටුව ළඟ අපූර්ව කලා නිර්මාණයක් තියෙනවා. මාස ගාණක් පවතින අදුරු ශීත කාලයට මේ කලා නිර්මාණයෙන් නිකුත් වෙන ආලෝකය මුළු ප්‍රදේශයටම අමුතුම ලස්සනක් ගෙනෙනවා. මේ දොරටුවෙන් ඇතුළු වුණාට පස්සේ බංකරයේ ප්‍රධාන ගබඩාවට යන්න මීටර් 120ක් දිග උමගක් දිගේ කන්ද ඇතුළටම යන්න
ඕනේ. මේ උමග නිර්මාණය කරලා තියෙන්නේ කෙලින්ම නෙවෙයි. පිටතින් එන දැවැන්ත බෝම්බ ප්‍රහාර කම්පන තරංග ඇතුළට අනේක වළක්වන්න විශේෂ හැර උමකටයි. උමග කෙළවරේ තියෙන අති දැවැන්ත වාහන දොරවල් කිහිපයක්ම පහු කරගෙන ගියාම තමයි ප්‍රධාන බීජ ගබඩා කාමර 3 හමු වෙන්නේ. බීජයක් අවුරුදු 100 ගණනක් නරක වෙන්නේ නැතුව තියාගන්න නම් ඒක නියමිත උෂ්ණත්වයක තියෙන්න ඕනේ. මේ බංකරය ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 18ක තමයි නිරන්තරයෙන්ම පවත්වාගෙන යන්නේ. මේකට අත නවීන සිසිලන පද්ධති භාවිතා වෙනවා. බීජ ගබඩා කරලා තියෙන්නේ විශේෂ ඇලුමිනියම් ෆොයිල් පැකට් වල. තෙතමනය සහ වාතය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා සීල් කරලයි. ඊට පස්සේ ඒවා කළු පාට ප්ලාස්ටික් පෙට්ටි වල දාලා කාමරයේ රාක්කවල අසුරලා තියෙනවා. මෙතන තියෙන විශේෂම දේ තමයි මේකේ තියෙන බ්ලැක් බොක්ස්. එහෙමත් නැත්නම් කළු පෙට්ටි ක්‍රමය. ඒ කියන්නේ මේ බංකරේ අයිති නෝර්වේ රජයට උනත් මේ ගෙනත් තියෙන බීජ පෙට්ටි අයිති බීජයපු රටට විතරයි. නෝර්වේ රජයටවත් වෙන කිසිම කෙනෙකුටවත් ඒ පෙට්ටි අරින්න තියා ඒක ඇතුලේ තියෙන දේවල් පරීක්ෂා කරන්නවත් නීතියෙන් අයිතියක් නැහැ. ඒ වගේම මේ බංකරය ඇතුලේ ස්ථිරම වැඩ කරන සේවකයෝ කවුරුත් නැහැ. හැම දෙයක්ම පාලනය වෙන්නේ සංවේදක හරහා දුරස්තව. යම්කිසි විදියකින් මුළු ලෝකෙටම විදුලිය නැති වෙලා මේ බංකරයේ සිසිලන පද්ධති ක්‍රියාවිරහිත වුණොත් අර කලින් කිව්ව ස්වාභාවික පර්මර්ෆ්‍රොස්ට් තත්ත්වය නිසා අවුරුදු 200කට වඩා කාලයක් යනකම් බංකරය ඇතුලේ උෂ්ණත්වය බීජවලට හානි වෙන මට්ටමට ඉහළ යන්නේ නැහැ. අංක 4 සිරියාවේ යුද්ධය සහ බංකරයේ පළමු මුදවා ගැනීමේ මෙහෙයුම. මේ බංකරය හදද්දී ලෝකේ ගොඩක් අය හිතුවේ මේක කවදාවත් ප්‍රයෝජනයට ගන්න එකක් නැති ඩොලර් මිලියන ගණනක් නාස්ති කරන ව්‍යාපෘතියක් කියලා. ගොඩක් අය මේක දැක්කේ විද්‍යා ප්‍රබන්ධයක් වගේ. හැබැයි මේ බංකරයේ සැබෑ වටිනාකම මුළු ලෝකෙටම ඔප්පුණු අපූරු කතාවක් තියෙනවා. 2012 වෙනකොට සිරියාවේ සිවිල් යුද්ධය පටන් අරගෙන තිබුණා. සිරියාවේ ඇලෙප්පෝ නගරයේ තමයි මැද පෙරදිග කලාපයේ තිබුණු විශාලම කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථානය. එහෙමත් නැත්නම් මිකාර්ඩා ආයතනය පිහිටලා තිබුණේ. මේ ජාන බැංකුව ඇතුලේ නියගයට ඔරොත්තු දෙන ඉතාමත් දුර්ලභ තිරුගු සහ බාර්ලි බීජ එකතුවක් තිබුණා. ඇලෙප්පෝ නගරයට නොනවත්වාම බෝම්බ ප්‍රහාර එල්ල වෙද්දි යුද්ධය නිසා මේ බීජ එකතුව සදාටම විනාශ වෙන්න යනවා කියලා තේරුම් ගත්ත විද්‍යාඥයෝ තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා ඉක්මන් තීරණයක් ගත්තා. ඔවුන් ඒ බීජවල බෑකප් එකක් ආරක්ෂිතව ඉස්සෝල්බාඩ් බංකරයට යවන්න කටයුතු කළා. ඊට පස්සේ සිරියාවේ තිබුණු බීජ ගබඩාව යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. පස්සේ කාලෙක මේ විද්‍යාඥයන් මොරොක්කෝට සහ ලෙබනනයට ගිහින් අලුත් පර්යේෂණගාර හැදුවා. හැබැයි එයාලා ගාව වගා කරන්න එක බීජයක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. අන්න ඒ වෙලාවේ ඒ කියන්නේ 2015 අවුරුද්දේදී ඉස්සෝල්බාඩ් බංකරයේ ඉතිහාසයේ පළමු වතාවට බංකරෙන් බීජ එළියට ගන්න උන්ට සිද්ධ වුණා. ඒ බීජ ටික ඉතාමත් ආරක්ෂිතව මොරොක්කෝට අරගෙන ගිහින් ඒවා නැවත වගා කළා. ඊට පස්සේ බීජ ගුණනය කරලා අලුත් බීජ තොගයක් 2017 සහ 2019 අවුරුදු වලදී නැවතත් ඉස්සෝල්බාඩ් බංකරයට යවන්න උන්ට පුළුවන් වුණා. මිනිස්සුන්ගේ යුද්ධයකින් සම්පූර්ණ භෝග සංස්කෘතියක්ම විනාශ වෙලා යන්න තිබුණු අවස්ථාව මේ බංකරය නිසා එදා බේරුණා. මේ සිදුවීමෙන් ලෝකයටම තේරුණා මේක නිකන් අයිස් ගුහාවක් නෙවෙයි. මුළු ලෝකයේම අනාගතය රඳා පවතින ජීවමාන රක්ෂණයක් කියලා. අංක 5 ලෝක විනාශයේ බංකරයට ආපු ස්වභාව ධර්මයේ තර්ජනය. ලෝකයේම බේරන්න හදපු මේ අති ආරක්ෂිත බංකරයට අනපේක්ෂිත තර්ජනයකට මුහුණ දෙන්න වුණා. ඒ තර්ජනය ආවේ වෙන කොහෙන්වත් නෙවෙයි. අපි හැමෝම කතා කරන ගෝලීය උණුහුමෙන්. 2017 අවුරුද්දේ ඉස්සෝල්බාඩර් දූපතට ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වුණා. මේ අසාමාන්‍ය රස්නය නිසා කවදාවත් දිය වෙන්නේ නැහැ කියලා හිතපු බංකරයේ වටේට තිබුණු ස්වාභාවික අයිස් තට්ටුව දිය වෙන්න පටන් ගත්තා. මේ දිය වුණු වතුර බංකරයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා උමග දිගේ ගලාගෙන යන්න ගත්තා. මුළු ලෝකයේම විද්‍යාඥයෝ දැඩි බීතියකට පත් වුණ මොහොතක් තමයි ඒක. හැබැයි වාසනාවකට වගේ උමග ඇතුලේ තිබුණු අධික ශීතල නිසා බීජ ගබඩා කරලා තිබුණු ප්‍රධාන කාමරවලට වතුර යන්න කලින් ඒ වතුර ටික උමග ඇතුලේදීම මිදිලා දැවැන්ත අයිස් කුට්ටියක් බවට පත් වුණා. මේ සිද්ධියෙන් පස්සේ නෝර්වේ රාජ්‍ය තේරුම් ගත්තා දේශගුණක විපර්යාස කියන්නේ ඔවුන් හිතුවාට වඩා වේගෙන් එන තර්ජනයක් කියලා. ඒ නිසා ඔවුන් යුරෝ මිලියන 20ක දැවැන්ත මුදලක් වියදම් කරලා මේ බංකරය සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කළා. පිවිසුම් උමග ජලය කාන්දු නොවන විදියට වෙනස් කරලා ඇතුලේ උණුහුම පිට කරන නවීන සිසිලන පද්ධති වෙනමම ගොඩනැගිල්ලකට මාරු කරන්න ඔවුන් කටයුතු කළා. දේශගුණික විපර්යාස වලින් බේරෙන්න හදපු බංකරය දේශගුණික විපර්යාස වලින් බේරගන්න අලුත් සටනක් කරන්න ඒ විදියට සිද්ධ වුණා. අද වෙද්දි මේ බංකරය ඕනෑම ස්වාභාවික විපත්තියකට මුහුණ දෙන්න පුළුවන් විදියට තවත් ශක්තිමත් කරලායි තියෙන්නේ. අංක 6 දේශපාලනයක් නැති ලෝකේ එකම භූමිය. මේ බංකරය ඇතුලේ තියෙන තවත් අපූර්ව කතාවක් තමයි මෙතන කිසිම දේශපාලනයක් ජාතිවාදයක් නැති එක. අද වෙනකොට ඇමරිකාව, රුසියාව, උතුරු කොරියාව සහ දකුණු කොරියාව වගේ එකිනෙකට සතුරු ලෝකයේ ප්‍රබලම රටවල් පවා තමන්ගේ රටේ බීජ මේ බංකරයට යවලා තියෙනවා. ලෝකයේත් එක්ක හැමදාම ගැටෙන උතුරු කොරියාවේ බීජ තියෙන පෙට්ටියකට යාබදව තියෙන රාක්කයේම දකුණු කොරියාවේ බීජ පෙට්ටි තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ බීජ සහ රුසියාවේ බීජ එකම කාමරයක කිසිම ප්‍රශ්නයක් නැතුව එකට ගබඩා කරලා
තියෙනවා. මේ මෑතකදී ඒ කියන්නේ 2024 අවුරුද්දෙත් අලුත් බීජතොක ගණනාවක් මේ බංකරයට එකතු වුණා. ඒ අතරේ ලෝකේ විවිධ ප්‍රදේශවල ඉන්න ආදිවාසී ජන කොටස් පරම්පරා ගණනක් තිස්සේ පාවිච්චි කරපු අතිශය දුර්ලභ පැරණි බීජ වර්ග පවා තියෙනවා. ලෝකේ නායකයෝ කොච්චර යුද්ධ කරගත්තා, දේශ සීමාවලට රණ්ඩු වුණත් මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනුවෙන් කෑම බීම ටික ආරක්ෂා කරගන්න එක තැනකට වෙලා වැඩ කරනවා කියන එකට මේක කදිම උදාහරණයක්. මේක හරියට ලෝක සාමය අපූර්ව සංකේතයක් වගේ. බිම් මට්ටමේදී මිනිස්සු එකිනෙකා මරාගත්තා. දවසක මේ ලෝකෙට මොන විදිහේ විනාශයක් ආවත් අපේ අනාගත පරම්පරාවට ආයමත් බිඳුවේ ඉඳන් නැගිටින්න පුළුවන් කියන බලාපොරොත්තුව මේ හිමකන්ද ඇතුලේ අදටත් සුරක්ෂිතව තියෙනවා. මනුෂ්‍යයා කියන්නේ මේ ලෝකේ ඉන්න බුද්ධිමත්ම සත්වයා. අපි අපේ දියුණුව වෙනුවෙන් ගොඩක් දේවල් හොයාගත්තා. තාක්ෂණය කොච්චර දියුණු වුණත් අපිට ජීවත් වෙන සබාධම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද අපිට තාක්ෂණය කන්න බෑ. ඉස්වෝල්බාඩ් ග්ලෝබල් සීඩ් වෝල්ට් එක කියන්නේ නිකම් බීජ ගබඩාවක් නෙවෙයි. ඒක අපේ පරම්පරාව අනාගත පරම්පරාවට දෙන අවසාන ජීවිත රක්ෂණ සහතිකය. ලෝක විනාශයක් වෙන එකක් නැහැ කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැබැයි එහෙම දෙයක් වුණොත් අනාගත ලෝකයට ආයමත් ජීවය දෙන්න මේ අයිස්කන්ධයට තියෙන බංකරය අදටත් බලාගෙන ඉන්නවා. මේ වගේ ලෝකෙදින අපි නොදන්න පුදුම හිතෙන දේවල් හැංගුණු කතා ගැන දිගටම දැනගන්න අමතක නොකර අපේ channel එක අදම subscribe කරන්න. එහෙමනම් තවත් මේ වගේම ත්‍රාසජනක කුතුහලයේ පිරුණු වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හමු වෙමු. සුබ දවසක්.